ඉතින් ආයුබෝවන් සීල් දනාම සුවපත් වේවා. සම්මතයෙන් පරමාර්ථය කරා ගෙන යන ධම්මකුණ්ඩලී YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇත්තටම කතා කරන්නේ කාලීනව නාලිකාවක් කතා කළ යුතු මාතෘකාවක් ගැන. අද බලන්න ලෝකේ මාකටිං කරන්න පුළුවන් අන්ත දෙකක් තියෙනවා. එකක් පින, අනෙක තමයි ඔය පව. ඔය අන්ත දෙකෙන්ම නිදහස් වෙන්න පුළුවන් නම් මම මේ සම්බන්ධව මීට පෙර 2012 ජනවාරි මාස 30 වෙනිදා ජ්‍යොතිෂ පුවත්පතක් වන රිබිසි පුවත්පතේ ලියා තිබුවා. එදා ප්‍රාග් ඓතිහාසික යුගවල ආරම්භ වූ ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, වෙදකම, ධම්මලක පුළුක් ලෙස එකටම සම්බන්ධ වූ දේවල්. අද අපේ මාතෘකාව යන්ත්‍ර නිසා එහි ඇති යම් ප්‍රායෝගික ඇත්ත සහ බොරුව ඔබටම පැහැදිලි කර දෙන්නම්. ජ්‍යොතිෂය කියන මේ විෂය පතේ යන්ත්‍ර ඉතාම වැදගත් සිද්ධාන්තයක් වන අතර ඒවා හරියාකාරව කිරීමෙන් යම් ප්‍රතිඵලයක් ගැනීමට හැකියාව පවතිනවා. හැබැයි ඒවා විකුණන අය කියන දේවල් වෙනවද කියලා ඇසිය යුත්තේ ඒවා දාගන්න ඔබෙන් පමණයි. ඇත්තටම මෙය පව නැත්තම් අපලය විකුණන තොග වෙළඳාම. ඇත්තටම යන්ත්‍ර විදි අපි සැහැල්ලුවට ගත යුත්තක් නොවේ. නිසියාකාරව ඇඳ. හැබැයි දැන් නෙවෙයි, මීට පෙර සිටම හරියටම අකුරු ඉරි කැපෙන්නේ නැතුව ප්‍රෙස් කරපු බ්ලොග් තියෙනවා. ඒ නූතන ක්‍රමය අනුව. මොකද සමහර යන්ත්‍ර විදි අනුව නිසි නැකතකට අඳින්න ඕන කියලා නැහැ. හැබැයි යන්ත්‍ර පළඳින්නාගේ නැකතට සියුම් වන වේලාවකින් ජීවන් කළ යුතු ඇත. ඒ යන්ත්‍ර විදි අනුව බෙහෙත් වර්ගවල ගිල්වා නිසි නැකතකට ජීවන් කරන යන්ත්‍ර මගින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක. සමහර යන්ත්‍ර විදි අනුව ස්ත්‍රියක් පිසූ ආහාර පවා ආහාරයට නොගෙන තමන්ම ආහාර පිසගෙන අඳින ඇඳුම තමන්ම සෝදාගෙන කරන විදි තියෙනවා. මෙම යන්ත්‍රය ඉතා බලවත් වන අතර මෙම යන්ත්‍ර විදි සුදුසු නැත්නම් තමන්ගේ දරුවෙකුටවත් කියා නොදෙන අවස්ථා තියෙනවා. මේවා සම්බන්ධ පුස්කොළ පොත් ලිහිසියෙන් කිසිම කෙනෙක් අතට පත්වන්නේ නැහැ. මෙම යන්ත්‍ර ඉතා ඉන පළඳින, කර පළඳින, වල දමන, උඩින් පන්නනු ලබන ආදේශගත දෙයකි. මේ බඳ සුභ අරමුණු අසුභ අරමුණු උදෙසා යොදා ගනී. මේ යන්ත්‍ර ඒ කරුණු කාරණාවට අදාළව ජීවන් කිරීම, දිස්ත්‍රි කිරීම වලින් යුක්තයි. ඒවා පුරාතනයේ සිට පැවත එන ශාස්ත්‍රය දන්නා අයගෙන් කළ යුතුය. එක් යන්ත්‍ර සඳහා ග්‍රහචාරය පුර අව ජප කළ යුතු වේලාවන් විවිධාකාරය. පුද්ගලයන් කීප දෙනෙකුට එකවර ජීවම් කර සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය. මෙම යන්ත්‍ර සාදා ඇත්තේ යොදා ගන්නා කරුණට අදාළ වේ. ආපෝ, තේජෝ, වායු, පෘථිවි යන මහා භූත හතරේ කම්පනය, ප්‍රකම්පනය යන කරුණු වලට අදාළ වේ. මෙම ධාතු රසායන විද්‍යා සමීකරණයන් ලෙස උදාහරණව ගත හැකිය. මේවා යම් ආකාරයකට විශ්වය හා බැඳී පවතී. මේවා අංග 8ක් ලෙස හඳුන්වා දිය හැකි අතර අෂ්ටකර්ම යන නමින් හඳුන්වයි. මේවා විද්වේෂණ වෙන් කිරීමට, පුද්ගලයන් දෙදෙනුගේ සමගිය නැති කිරීමට සමත් යන්ත්‍ර. උට්ටාටන, යක්ෂ භූතයන් මනුෂ්‍යයන් සිටින තැන්වලින් එළවා දැමීමට සමත් යන්ත්‍ර. මාරණ, දිවි තොර කිරීමට සමත් යන්ත්‍ර. ආකර්ෂණ, අනුන්නත ආකර්ෂණය කිරීමට සමත් යන්ත්‍ර. ස්තම්භන, ජීව හෝ අජීව වස්තුන් වර්ධනය කර ගැනීමට. මෝහන, තමන්ගේ කියමනකට එකක් කර ගැනීමට. පේෂණය, රෝග නැතිකර ශක්තිය වර්ධනය කර ගැනීමට. වශීකරණ, තමන්ට ඇල්මක් ඇති අය වශී කිරීමට. ඉහත අංග 8න් 4ක් සුභ කටයුතු සඳහාද 4ක් අසුභ කටයුතු සඳහාද යොදා ගැනී. පුරාතන යතුරු ඉහත යන්ත්‍ර සාදා ඇත්තේ මනුෂ්‍යයන්ගේ දුෂ්ට මිනිසුන්ගෙන් බේරා ගැනීමට. වෛරයෙන්, ක්‍රෝධයෙන් අනුන්ගේ දියුණුව නැති කිරීමට නොවන අතර
දුෂ්ට මිනිසුන්ගෙන් ආරක්ෂාකාරී වීමටය. පැරැන්නෝ ග්‍රහපල වලින් පීඩා වීමට, යක්ෂ ප්‍රේතයන්ගෙන් රෝගවලින් ආරක්ෂා වීමට යන්ත්‍ර භාවිතා කළා. බෞද්ධ ආරක්ෂණ විධි යටතේ මෙන්ම පුරාතන ක්‍රම යටතේ යන්ත්‍ර රාශියක් ඇත. අමනුෂ්‍ය දෝෂ සඳහා රතන යන්ත්‍රය, ඒ වගේම කුඩා දරුවන්ගේ අපල සඳහා නවග්ගුණ යන්ත්‍රය බලවත් යොදා ගැනීම. එමෙන්ම ජලනන්දන යන්ත්‍රය නිසියාකාරව ඇඳ ජීවන් කර ගැනීමෙන් අනවින කොඩුවින නැසෙන බව කියති. තවද විජේරාජ යන්ත්‍රය පැනදීමෙන් හෝ නිවසේ තබා ගැනීමෙන් නිවසයන්ගේ දොස් දුරවනවා කියලා කියා තිබෙනවා. මෙම කුමන යන්ත්‍රයක් වුවද සකසාගත යුත්තේ එම යන්ත්‍රයට අදාළ මූලික සිද්ධාන්තවලට අදාළ වේ. යන්ත්‍රය දිග පළල භාවිතා කරන නූලේ පොටවල් ගන්න මෙන්ම ලිවීමට සුදුසු වේලාව, ජීවම් කළ යුතු ක්‍රමය, තැබිය යුතු පුද පූජා ආදී ඒ යන්ත්‍රවලට අනුකූලව තිබිය යුතුය. සමහර යන්ත්‍ර පැනදිය යුත්තේ අදාළ අයගේ ජම්මනකතට සියුම් වන වේලාවයිද. ඒ යන්ත්‍ර විධි අනුව එම කටයුත්තට අදාළ දිශාවකට මුහුණලා ලිවිය යුතු අතර කරන කටයුත්තට අදාළ දිග පළල ගත යුතුය. යන්ත්‍රය සමචතුරස්‍රාකාර වූ විට සුබ බවද, පළලමින් දෙගුණයක් මරණය ගෙන දෙන බවද කියා තිබේ. සමහර යන්ත්‍ර නියමිත ක්‍රමයට ඇඳ අවසන් වූ පසු පුරාතන ක්‍රමවලට අනුව යන්ත්‍රයක් පැය 72ක් පමණ බෙහෙත් කසායක ගිල්ලා තැබිය යුතු වේ. හැබැයි සෑම යන්ත්‍රයක්ම නෙවෙයි. ඉන්පසු ජීවන් කිරීම, ප්‍රාණ කිරීම, පලිප්පු කිරීම ආදී කළ යුතුය. ඉහත අංගවලින් යන්ත්‍රය ශක්තිමත් වෙනවා. එමෙන්ම සුභ කාරණා සඳහා පුරපසද, අසුභ කාරණා සඳහා අවපසද යොදා ගැනීම. යන්ත්‍රයක් ජීවන් කරන අය පංචශීලයෙන් ආරක්ෂා වී දුසිරිතෙන් තොර විය යුතුය. යන්ත්‍ර යනු විශ්වයේ ආකර්ෂණය එක්තැන් කරන ගෞරවනීය සිද්ධාන්තයකි. එය වෙළඳාමක් නොවේ. ඉතින් ආයුබෝවන්.